අයිබෝවන් අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්න ඔප ප්‍රෝමැත්ස් ස්ට්‍රියෝ අපේ YouTube චැනලය වෙත අද අපි ජාමිතික වශයෙන් වැදගත් වන ගැටලුවක් තමයි ඔබ වෙත සමීප කිරීමට අපේක්ෂා කරන්නේ විශේෂම පයිතගරස් ප්‍රමේ ජාමිතික වශයෙන් වැදගත් වනු ප්‍රමේයක් ඒ අදාල් ප්‍රමේ යෙදීමක් ලෙස තියෙන ගැටලුවක් තමයි ඔබ වෙත සම්ප්‍රේෂණය කරන්න ඉතිං අපෙන් අහන්නේ මෙතන AD දිග කීයද කියලා ඉතිං අපි එහෙනම් AD දිග හොයමු කෙනෙක්ට මේ ගැටලුව සරල වෙන්නත් පුළුවන් තවත් කෙනෙක්ට මේක ටික් තරමක් වගේ සංකීර්ණ වෙන්න පුළුවන් නමුත් ඒ වුණාට හැමෝටම තේරෙන විදිහට අපි මේක විසඳමු රයිට් එතකොට ප්‍රධාන වශයෙන්ම ABC ඍජුකෝණී ත්‍රිකෝණයට අපි පයිතගොරස් ප්‍රමේය මුලින් යොදලා AC දිග හොයා ගන්නවා රයිට් ඉතින් එතකොට පයිතගොරස් ප්‍රමේය යොදන්න තියෙන්නේ AB වර්ගය සමානයි AC වර්ගය ධන BC වර්ගය කියලා එතකොට AB වර්ගය කියලා කියන්නේ මූල පහේ වර්ගය සමානයි AC වර්ගය ධන BC වර්ගය කියන්නේ මූල දෙකයි එයාගේ වර්ගය එතකොට AC වර්ගය උක්ත කරන්න මූල පහයි එයාගේ වර්ගයෙන් අඩු කරනවා මූල දෙකයි එයාගේ වර්ගය එතකොට ඒක සමානයි AC වර්ගය එතකොට කිසියම් සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය නැත්නම් වර්ගමූලයේ වර්ගය මගින් අදාළ සංඛ්‍යාවම තමයි ලැබෙන්නේ. ඉතින් ඒකෙන්ද මූල පහේ වර්ගය නම් උත්තරේ කීයද? 5යි. මූල දෙකේ වර්ගය නම් උත්තරේ දෙක. ඒතර පහෙන් දෙකක් ගියාම 3යි. එතකොට AC වර්ගය කියන්නේ 3යි. ඒකින්ද AC කියලා කියන්නේ මූල 3 සෙන්ටිමීටර්. දැන් තවත් වැදගත් කාරණයක් තියෙනවා මෙතන. මේ සුළු කිරීමේදී AC වර්ගය 3යිනේ. එතකොට AC සමානයි මූල 3යිනේ. ඉතින් එතකොට ඕක ධන හෝ ඍණ කියලා භාවිතා කරන්න පුළුවන්. නමුත් දිගක් කවදාවත් ඍණ අගයක් වෙන්න බැරි නිසා AC සමානයි ධන මූල 3 නැත්තම් මූල 3 සෙන්ටිමීටර් කියන එක තමයි එන්නේ. ඉතින් ඊට පස්සේ ඔය දැක්වෙන ආකාරයට ACD ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යොදනවා. ඉතින් ඒකත් AD වර්ගය සමානයි AC වර්ගය ධන CD වර්ගය කියලා. ඒතර AD වර්ගය නැත්තම් AD දිගන අපෙන් අහන්නේ. ඒතර මූල 3 වර්ගය ධන එකේ වර්ගය. එතකොට කිසියම් සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය එම සංඛ්‍යාවමයි හම්බෙන්නේ. එතකොට 3යි ධන එකේ වර්ගය කියන්නේ එකමනේ. එතකොට 3යි 1 4යි. එතකොට AD කියලා කියන්නේ කීයද? මූල 4යි. ඉතින් මූල 4යි කියලා කියන්නේ AD සමානයි 2යි සෙන්ටිමීටර් කියලා අපිට අවසානයේ පිළිතුර ලැබෙනවා. ඉතින් මේ ආකාරයට තමයි අපි ගැටලුව විසඳන්නේ. ඉතින් මේක කෙනෙක්ට ඇත්තරම සරල වෙන්න පුළුවන්. තව කෙනෙක්ට මේක තරමක් විතර සංකීර්ණ වෙන්නත් පුළුවන්. රයිට්. ඉතින් පයිතගොරස් ප්‍රමේය විශේෂයෙන්ම ජ්‍යාමිතික වශයෙන් වැදගත් වෙන ප්‍රමේයක්. එතකොට පයිතගොරස් ප්‍රමේයෙන් කියවෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය එහි ඉතිරිපාද දෙක මත ඇති සමචතුරස්‍රවල වර්ගඵලවල ඓක්‍යයට සමානයි කියන එක තමයි ප්‍රධාන වශයෙන් පයිතගොරස් ප්‍රමේය කියන්නේ. ඉතින් එතකොට ඔය ප්‍රමේය තුලින් අපිට AD දිග ඔහොම හොයන්න පුළුවන්. එසේනම් අපි ගණන් හදමු වීඩියෝ සීරීස් එකේ 17 වෙනි එපිසෝඩ් එක අපි මම දැන් මෙතනින් නිමා කරන්න යන්නේ. ඉතින් ඔබට ඊළඟ එපිසෝඩ් එකකින් හම්බ වෙනකම් සුබ දවසක් වේවා.